ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම ඇමරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ. ඊයේ දිනේ ලබා දුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන් වෙයි. මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමග වාණිජ්‍ය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවත් එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවයි. දවල මන්දිරය විසින් ක්‍රියාත්මක කළ ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකම පහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් වැඩිදුරටත් තීන්දුව කර ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් මෙම තීන්දුව සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම ඇමරිකානු ෆෙඩරල් අධිකරණය විසින් අත්හිටුවා තිබේ.